මේ බණ අහලා ජීවිතේ එක වැරද්දක් හරි හදාගන්න. ජීවිතේ වෙනස් කරගන්න. හැබැයි මතක තියාගන්න පොඩ්ඩක් හරි හිතට මේක දැනුනේ මේ බණපදේ අහපු නිසා. හැමදාම බණ ඇහුවොත් ගොඩාක් දේවල් දැනෙන්න ගනීවි. ගිනි පුදන බ්‍රාහ්මණයා ගින්දර නිවන් නැතුව දල්වා යාග කරනවා වගේ. එක දවසක්වත් බණපද ඇහෙන්නේ නැතුව ගෙවින්න දෙන්න එපා. බණපදයක් ඇහෙන්න දෙන්න කන් වලට. කන් වලින් අහපු බොරු පච ඇති ඇහුවා. දේශපාලන කතා පැය ගණන් අහලා ඉඳලා අවසානයේ දැන් ඔන්න පචේ බලාගෙන ඉන්නවා. ඇති දැන් මේවා. මේ කන් වල කුණු කෙලෙස් මලකඩ ධර්මයේ නැමැති සීතල දියදාරින් හොදලා දාන්න. අද ඉඳලා හැදෙන්න. පරණ ඔක්කොම අමතක කරලා දාන්න. වැසිකිලි කරලා වැසිකිලි පෝච්චි දිහා බලාගෙන නැතුව ඉක්මනට ඒක ප්‍රෙස් කරලා වතුර ගහලා අයින් කරනවා වගේ පරණ දේවල් මතක් වෙද්දී ඉක්මනට අමතක කරන්න. තමන් හැදිච්ච විදිහ වරදින් නැගී හිටලා දැන් හොඳ කෙනෙක් වෙලා ඉන්න එක මේ සෑයේ මල් සරසලා තියනවා බලා ඉන්නවා වගේ බලා ඉන්න. හොඳ දේ තමන්ගේ හොඳ දේ දිහා මේ මල් සැරසිලි වගේ බලා ඉන්න. තමන්ට වැරදිච්ච දේවල් අසූචි කරපු දේ වතුර ගහලා දානවා වගේ ඉක්මනට අමතක කරන්න. ඔබට පරණ වැරදි අත්හැර ගන්න ඕනේ ඔබගේ වීරිය, ශ්‍රද්ධාව, මේ දහම අහන එක. එච්චරයි ඔබට ඕනන්නේ. ආයෙමත් පරණ මඩ ගුරුයි වැටෙන්න එපා. මැරිලා ඉපදිනවා පින්වත්නි. අපි කරන දේ දායාද වෙනවා. හොඳ කළොත් හොඳ එනවා, නරක කළොත් නරක එනවා. පින්පව් කියලා දෙයක් තියෙනවා. පුංචි දරුවන්ට කියලා දෙන්න පින්පව් තියෙනවා කියලා. චූටි මැස්සටත් මෙහෙම ගැහුවොත් පාපයක් තියෙනවා කියලා දෙන්න. කැලණිතිස්ස මහරහතන් වහන්සේ තෙල් කටාරමක තෙල් නටවද්දී තෙලෙන් පැහි පිරිනවම් පෑවේ. චූටි ළමයෙක් වෙලා ඉන්න කාලේ කිරි උණු කරන කිරියකට මැස්සෙක් දාලා. පොඩි එකත් කරන කර්මය එනවා. සෙල්ලම් කරද්දී පුංචි ළමෙක් වැලි ටිකක් එකතු කරලා චෛත්‍යයක් කියලා හිතලා වැඳලා දන ගහලා මල් ටිකක් තියලා වැලි ගොඩකට. ඒ පිනෙන් තමයි කාවන්තිස්ස රජුරෝ ශේරුවිල සෑය හැදුවේ වැලි සෑයක් හදපු පින්බලයට. පුංචි අයුත් කරන කර්ම ඒ විදිහට විපාක දෙනවා නම් මේ මහයෝන් කරන කර්ම කෙසේනම් විපාක නොදී තියෙයිද? අපේ ජීවිතේ වෙනස් කරන මහ ස්තූප වැඩ ඉන්නවා. මේ අතින් මල් පුදා වැඳ ජීවිතේ සුද්ධ කරන්න මහා බෝධි ලියලලා අදටත් වැඩෙනවා. ඒ බෝපත් අයින් කර කෙලස් දුරු කරන්න. සංගරුවන අදටත් වැඩ ඉන්නවා. ඔබගේ දන් හැන්ද වළඳලා ඔබගේ සුගතිය පිණිස කුසල් පුරවන්න. ඔබ ධර්මයේ සත්‍ය අහන්න කැමති නම් ධර්ම දේශකයාණන් වහන්සේලා ඉන්නවා. ඔය සවම්පත් වලට පිපාසයේ සංසිඳෙනකල් බණ කියන්න. ඔබ තෝරා ගන්න කුමක්ද යහපත් කුමක්ද අයහපත් කියලා. මාන්නේ අත්හැරලා දාන්න, පරණ දේවල් අත්හැරලා දාන්න, උඩඟුකම් අත්හැරලා දාන්න. මැරිච්ච ගමන් ඉවරයි. තෝ දෙය කියන බමුණත් ඒ ගෙදරම බල්ලෙක් වෙලා ඉපදුනා. ඔය මාන්නෙන් උදුම්මගෙන ඉන්න ගෙවල් වලම පූස් පැට්ටු වෙලා උපදී. තමන්ගේ දරුවන්ගේම පාපහරින් ගුටි කණ්ඩ. ඔය රැස් කරන හැම දෙයක්ම තව අවුරුදු 100කින් ඔයාලා දන්නේත් නැති දැකපුත් නැති අය පරිභෝග කරන්නේ. පරලෝ මොනවද අරන් යන්නේ? පවුනම් කරන්න එපා පින්වත්නි. හොඳ දේ කළොත් හොඳ දේ, නරක දේ කළොත්